තාත්තා කියනවා හාමුදුරුවනේ අඩිය ගහගන්න බැරි වුණාම ඇති වෙන වේදනාව දන්නේ මං විතරලු. ඕක තේරෙන්නේ නැහැ පින්නතුනේ අපිට. මේ තරුණ මහත්තුරු මතක තියාගන්න. හැමදාම මේ කකුල් දෙක වැඩ කරන්නේ නැහැ. හැමදාම මේ අතපය වැඩ කරන්නේ නැහැ. හැමදාම කතා කරන්න පුළුවන්. ඔය හැම එකක්ම ඔය තෙරපි හරි බණ අහන්න තියෙන්නේ බොහොම ටික කාලයයි පින්නතුනේ. රෝද පුටුවක ඉන්න කෙනෙකුට මෙතෙන්ට එන්න හිතන්නව පුළුවන්. පෙරලගෙන හරි එන්න පුළුවන්. ටික කාලයයි මේකේ තියෙන්නේ. ඔය සමහරව හිතන් ඉන්නෝනේ අවුරුදු 7-800ක් ඉන්නවා කියලා. මම බණ කියනකොට මරන්න පුළුවන් ඔය ඇත්ත බණ අහනකොට මේවා එහෙම ජීවිතනේ. මොකක්ද මේක බේරගන්න තියෙන වෛරය? අලුත්කම ඡන්දි ඉන්නවද නැහැ? අනික නේ මේ උණු බාසලෙන් රුපියල් 150ක් කව කරන මං කියන්නේ. ඔය එහෙම ඉන්නව නේද? නැද්ද? තවුනාද ඔය මේ කුඩුවයිස් තියනවද නැති වෙයිද? නෑ බොහෝ ටවුන් වල තියෙනවා ඒකයි. ඕවා නේ පෙති කොල්ලොන්ගේ සාක්කුවල දැන් බලුවා පෙති කාඩ් එකක්වත් තියෙනවා. පොඩි පැටව මේ ජීවිතවල මෙව කරන්න කාලයක් තියෙනවද? ඊළඟ තප්පරේ මැරෙන්න ඉන්න අපි. ඊළඟ තප්පරේ ව්‍යාධියටපත් වෙන්න ඉන්න අපි. හරි අවිනිශ්චිතයි. ඌව කරන්න එපා. තාත්තා කියනවා මෙව ඉතින් වෙනකන් තේරෙන්නේ නැහැ හොඳේ. අතරහන්දි පණ නැති වුණාට පස්සේ තමයි සේරම මතක් වෙන්නේ අන්තිමේට. මේ ඊට කලින් බොහොම කරුණාවෙන් කියන්නේ හාමුදුරනේ දැන් මගේ අනිත් කකුලටත් ඇවිල්ලාලු තියෙන්නේ. මොකද්ද? යටිපතුල් පැසවන ලෙඩේ ඇවිල්ලා. කකුල් දෙකම කැපුවා පින්නතුනේ. මේක කාටද වෙන්නේ නැත්තේ? ඒක හැම කෙනෙකුටම වෙන්න පුළුවන්. මොනවාද ගහ බැනගෙන ඔට්ටු වෙන්න තියෙන්නේ? ඔය මියුසිකල් ෂෝ එකක් හෙට ලෑස්ති කරන්නකො. 25ක්වත් ගහ ගන්නවනේ. තියෙන ගොංකම වෙන මොකද්ද? කොල්ලෝ ඩිංග නැත්තම් හෙල්මට් පාරවල දාරින්න බැල්ලේ. දකින්නේ නෑ. මොඩකම්. හෙලවා. මේක